මහගන්නකෝ අපේ මේ මහා පණ්ඩිත මහදෙන මුත්තටයි එයාගේරු බුද්ධිමත් ගෝලයෝ රැළටයි වෙච්ච හරි අපූරු ඇබැද්දියක්. දවසක් මේ අපේ මුත්තයි පොත්තකටුවා පෝල්ගොල්ලා හබරලා කියන මේ කට්ටියයි ගම මැද්දෙන් යනවා. යනකොට මොකද වෙන්නේ? එක පාරටම ගෙදරක හිටපු ගැහැණියක් අනේ මගේ පොල් ටික හොරු අරන් ගිහිල්ලෝ කියන විලාප තියන්න ගත්තා. ඉතින් අපේ මුත්තට මේක ඇහුණ විතරයි මිනිහාර රැවුලත් අතගාලා පපුවත් ඉස්සරහට දාගෙන හරියට නිකම් රට බේරගන්න යන වීරයෙක් වගේ ගෝලයෝ ටිකත් එක්ක අර වත්තට ගියා. ගිහිල්ලා අර අනාන හිටපු ගැහණියට කිව්වා බය වෙන්න එපා. මගේ මේ ගෝලයෝ ටික ලවා අදම මම හොරාව අල්ලලා දෙන්නම් කියලා. ඔන්න ඉතින් මුත්තා අණ විතරයි මේ ගෝලයෝ රැළ හරියට රහස් පරීක්ෂකයෝ වඩි බිම දිගා වෙලා ගස් වටේ කැරකෙමින් හොරාගේ අඩිසලකුණු හොයන්න පටන් ගත්තා. ටික වෙලාවක් යනකොට මුන්ට මෙන්න බොලව් අඩිපාරක් හම්බුණා. බය වෙන්න එපා. කියන්නේ ඒ අඩිපාර දැකපු මේ මෝඩ ගෝලයෝ ටික බය වෙච්ච තරමක් කට්ටියම ඇස් ලොකු කරගෙන වෙවුල මුත්ත ළඟට දුවගෙන ඇවිත් කියනවා අනේ මුත්තෝ අපි හොරාව හොයාගත්තා. හැබැයි මේක ලේසි පාසු හොරෙක් නෙවෙයි. අඩි සලකුණේ හැටියට නම් ගහට බඩගාල පොල්වල්ල උස්සලා තියෙන්නේ මහා භයානක යෝධ කුකුලෙක් කියලා. බලන්න එපා ඉතින් මේ වෙලාවේ මුත්තගේ මූණේ හැටි. මේ මෝඩ යක්කු ටික මිදුලේ ගිය නිකන් කුකුලෙක්ගේ අඩිපාරක් දැකලා ඒ කුකුලා ගස් නැගලා පොල් කෙඩුවා කියලා හිතාගෙනනේ. මුත්තට කොච්චර කීන්ති ගියාද කියනවනම් යකෝ තොපි වගේ මෝඩ රැලක් කුකුලෝ කවදද බොල ගස් නැගලා පොල් කෙඩුවේ. තොපේ ඔය හිස් මොළවලට පොල් ගෙඩියකින්ම ගහන්න වටිනවා කියලා බනිද්දි අර මහා බුද්ධිමත් ගෝලයෝ ටික ලැජ්ජාවෙන් බිම බලාගෙන හිටියලු.